මේ මොකද මේ උදේ පාන්දර ඉස්කෝලේ යන්නද? කොබල යුනිෆෝම් එක. අනේ ඔයගලගේ බැච් එකක් නැද්ද? අපි යනකම් බැච් එකක් තිබුණේ නෑ මේක. බැච් එකක් දැන් නම් ඉන්න අලුත් මල්ලිලාට දෙගෙනවා. මේ අපි යන කාලේ බැච් එකක් තිබුණේ නෑ. දැන් මං කීයට දෙන්න ඕනේ? මැනිට එන්න ඕනේ කලාවල් වලටනේ. මැනිට එන්න ඕනේ 11ට. 11ට. 11ට ආවම. ඒතකන් ඉස්කෝලේ ගිහලා පරණ ක්‍රමයකට. ඒතර මං කොණ්ඩ දෙකක් ගොතලා දෙන්න ඕනේ. ඔව්. ළමා විදිහින් ඕනේ ළමා. එනේ. ඔයාගේ නම් වෙනසක් නෑ දීපි මේ විදියමයි ඔයා. එහෙමද? ඔයාගේ රවුල ගපුවා ඉස්කෝලේ යන්න පුළුවන් කොහොමද? නැත්නම් රවුල වාගේ උදේ යන්නේ ඉස්කෝලේ? ඔව් මැනික මොකද දැන් රවුල කපලා ගියොත් එහෙම නාට්‍ය හතරක කන්ටිනියු හිටියා. මම බලා ගන්න මං කියන්නම් ගිහලා රවුල වාගත් ළමයි කියලා. දැන් මම විතර දෙන්නේ අනේ අයියලට රවුල වාගන්නේ. සරංගයලත් නේද? සාරංගය එනවා මහෙන්ද්‍රයලා එනවා මහෙන්ද්‍රයලා දෙන්නම එනවා. මහෙන්ද්‍ර පෙරේරා මහෙන්ද්‍ර වීරරත්න සාරංග දිසාසේකර අනිත් වීරසිංහ නාමේනිස් සන්නස්ගලස එතකොට කවුද අපේ දිනෙත් අයියා ඒ ඔක්කොම තස්ට තව ගොඩක් ඉන්නවා නම් මම නොකියපු සචිත් අයියා සචිත් අයියා සප්පු තාම පොඩ්ඩේ බැරුණු තාලා සචිත් අයියා කොයාට බෑනේ ඔක දෙන්න මන්ද තන්දාගෙන බැගිල්ල කඩාගෙන ඉන්නේ ෂූට් පැක් කරද්දි චංචල රේඛා ෂූටින් අතරතුරදී ඇඟිල්ල ඩිස්ලොකේට් වුණා ආපහු මම කොහොම හරි දාන ශිල්පී දාලා ලොකේට් කරගත්තා දැන් උදේ එකක් දාන්නවනේ ඔව් ඒක මොකද දාලා නෝ ඡාය එකක් දාන්න නැද්ද නෑ පිට මේක යට කරන්නේ යට කරන්න අවශ්‍ය ඉතින් ආයෙ ගලවන්න එපා කර මේක ඔව් දැන් ආයෙ ගලවන්න යෝ අමාරුවෙන් දැන් යන්නේ මේ හඳින්නත් ගහන්නේ ළමයට මගේ එන 32 වෙලා දැන් ආපහු 32 තමයි ඒයි ඔයි නෝ මම ගලව ඒක අලගන්න කො වතුර බෝතලේ බෑග් එක ඈ ඔය කල්ලේ වතුර බෝතලේ ගෙනිච්ච නැද්ද ඔය බස් එකේ නේ ගියේ ඉස්කෝලේ බස් එකේ ගියේ මම 138 ගියේ 138 මගේ හිටියේ 138 හෝම ගම 125 බස් එක 122 බස් එක පොදු පාසල් අවිස්සාවලකෝ ඔය හැම එකෙම ගියා හා සරදසියන් තුලින් නැගලා මලාවඩ ගිහලා මම ඕක ගිහලා 138 බස් එකේ නැගලා යන්නේ දර්ශන එහෙනම් බයිසන් ගියේ පයිසම එන්න ඕනේ අස්සෙන් එන්න ඕනේ කොණ්ඩ කොත්තලා කවුද බලන්න ඉන්නේ හලෝ සජිත් අයියා ෂර්ට් එක තාම ඇඳලා සජිත් පීරිස් කිව්වම සජිත් පීරිස් දර්ශන් කොල්ලෙක් ඈ ඒකෙම දර්ශන් සජිත් එක්ක මම යන්නේ දැන් මැනික එනවා සදී එක්ක අපි දෙන්නට යන්නේ නා කලින් වැඩ කරක් තියෙනවා නේ අයියා ඕ අද ආ පර්ෆෝම් කරනවා නේ කියන්නේ මොකද්ද කියලාවත් බලන් අපි පොඩි කාලේ බලන් හිටියා බලන් ඉන්නේ අද යන්ක බලන්න මොකද වෙන්නේ කියලා ඉස්කෝලේ පැත්තට අයියත් එක්ක දැන් කායකට නැග්ගා විතරයි ඉස්කෝලේ වෙන්නේ මොකද කියලා බලමු Thurston back to school season 2 එකේ අපි එක දිග බලමු ඉස්කෝලේට ලඟ වෙනකොට මොනවද මතක් වෙන්නේ රහිම එක මං හිතුවා පොඩි ඊට වඩා වැදගත් දෙයක් කියලා කියයි කියලා සචියයි ඒක තමයි වැදගත්ම දේ ස්කෝල් මේ පාක් කරන්න පුළුවන් නේද ඉස්සරට අද ස්කෝලේ ඔක්කොම ස්කූල් යුනිෆෝම් එක ඇඳලා මෙහෙම මූණ බැලුවාම පොඩි ජොලියකුත් එනවා මොකද ඉතින් අපි ෆුල් ෂේව් කරලා ඉස්කෝලේ යන කාලේ මෙහෙම රැවුලව යන්න chance එකක් හම්බුන්නේ නැහැ කොහොම හරි ඉතින් අයියේ මමයි පොඩි කයියක් ගහගෙන ඉස්කෝලේ කාලේ වෙච්ච දේවල් මතක් කර කර ඉස්කෝලට ආවා මේ තියෙන අපේ අනිත් පැත්තේ ගේට් එක මේ අපේ මේ ගේට් එක නෙවෙයි කොහෙන් ගියත් ඉස්කෝලේ ඇතුළට ඇතුල් වුණාම ඒ දැනෙන ෆීලින් එක ඔයාලා හැමෝම දන්නවා ඇති ඒක 아무තෙන් කියන්න දෙයක් නැහැ ඉස්කෝලේ කාලේ කරපු දේවල් මතක් වෙනකොට දැන් චුට්ටක් මතක් කරලා බලන්න ඕගොල්ලෝ ඉස්කෝලේ යන කාලේ මොනවද කරේ කියලා. අපේ ඉස්කෝලේ ඉන්නේ කොල්ලෝ විතරයි. ඉතින් මේ හැම අස්සක් මුල්ලකම අපිට මාර සුන්දර මතක ගොන්නක් තියෙනවා. ඉතින් මේ මතක අද අලුත් කරගමු. දැන්ද යුනිෆෝම් අඳින්නේ. ඕක ඉස්කෝලේට වෙලා කොල්ලෝ යුනිෆෝම් අඳින්න. දැන් යන ගමන් ඉස්කෝලේට ඔක්කොම ලෑස්ති වෙනවා. මේ චූපාරක් දාන්න ඉස්කෝලේ යනවා
back to school ආව මේක තමයි තියෙන එකම සන්තෝෂේ මාව පොඩි කාලේ බලාගත්ත මිස්. අද හම්බුණා. මිස් වෙනස් වෙලා මේ චුට්ටක්. ආදරේ. තර්ස්ටන් කොහේ ගියත් දිලීපා යලරි අයියා. School season 2. Season 2 අද තමයි සුපිරිම දවස. අයියෝ මම අපේ ස්කූලේ අයියලා. අයියෝ ඉම්ප්‍රොවයිස් කරන්න පුළුවන් කියලා ඔගොල්ලෝ නන්දොඩවල. මොන නන්දද දෙලිවරි? නන්දමයි. මට කියන්නේ නන්. ඔක්කොම පුළුවන් කියලා. හරි. එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා. මේ අපේ ඉස්කෝලේට පැමිණි කාන්තාවක්. කොහොම දුර්ලභ දර්ශනය. කොහොම දුර්ලභ දර්ශනයක් කතක්. ඒ අපේ විලහත් එක්කම මේ ගෑන් ඒ කට දෙස ආදරෙන් බලා සිටින කොල්ලෙක්. අපි ඉස්කෝලේ යන කාලෙත් ඔහොම අන්තර්ජාතික පාසල් වල මේ සිසවියෝ ඔහොම ආවනම් අපි තුනන්දුවෙන් එනවා තුනන්දුවකින් අපි ඒ ලස්සන කතාවක් තියෙනවා. ඒක තාත්තා අහන්න. මේ කියන්නේ ගොඩාක් බර ගණන් වල හැබැයි එයාලා දැන් හොඳට ඉංග්‍රීසි කතා කරනවා. අම්බෝ සම්මි තාටික වෙලා කියනවා. තා චුට්ට වෙලා කියනවා. එක සින්දුව. කොහෙද නැවතී එළියට යනවා උදේ පාන්දර පාසලට බස්. එයා එහෙ ඔය වගේ පිස්සු නටනකොට මම මෙහෙ ලෑස්ති වෙන්නයි හදන්නේ. යුනිෆෝම් එක අතට ගත්තට මේක අයන් කරගන්න විදිය දැම්මට ඇත්තටම මතක නැහැ. බොරු කියන්න ඕනේ නෑනේ. මං කවදාවත් යුනිෆෝම් එක අයන් කළා නෑ. අපේ අම්මා තමයි අයන් කරේ. මේක මම ඒ ලෙවල් කරන කාලේ අඳපු යුනිෆෝම් එක. මේක මට අඳගන්න බැරි වෙයි කියලා අම්මා නම් කිව්වේ. හැබැයි පපුවලඟින් චුට්ටක් ලොකු කරා විතරයි. චුට්ටක් නෙවෙයි ඉතින් සෑහෙන ලොකු කරා. අනිත් ඇමලින පර්ෆෙක්ට් ඒ ගානමයි. ඒ කියන්නේ මට හරි සතුටුයි මම මහත් වෙලා නැහැ කියන එකට. කොහොම හරි අමාරුවෙන් යුනිෆෝම් එක අයන් කරගත්තා. ඔන්න දැන් තමයි අම්මගේ අගේ තේරෙන්නේ. හැමදේම අම්ම කරනකම් බලන් ඉන්න එපා කියන්නේ ඔන්න ඕක තමයි. හැබැයි අපේ අම්ම නම් කියන්නේ ඊට වඩා වෙනස් කතාවක්. අපේ අම්ම මේ හැමදේම කරේ හරිම ආසාවෙන්. අම්මා කියන විදියට ගෑනු ළමයෙක්ගේ ජීවිතය අම්මලා තාත්තලාත් එක්ක ගත කරන්න තියෙන හරිම අඩු කාලයක්. ඉතින් ඒ කාලය ඇතුළත මේ වගේ පොඩි දේවල් පවා එයා කරේ හරිම සතුටින්. මොකද ඇත්තටම මම ලොකු වෙලා මම ඉගෙන ගන්න ඉන්දියා ගියාට පස්සෙත් මම ජොබ් එක කරන්න කොළඹ ආවට පස්සේ ඇත්තටම එයාට මම මගහැරුණා. ඉතින් මේ අවුරුදු 13 තමයි එයාට තිබිච්ච හොඳම කාලේ මාත් එක්ක ඉන්න. දැනට වුණත් එයා මාත් එක්ක ගෙදර ගියාම ෂෙයා කරගන්නේ අපේ පරණ දේවල්. ඔය මොනවා කිව්වත් දුවෙක් කියන්නේ අම්මා කෙනෙක්ට හයියක්. ඒක මන් දන්නවා. හයියක නෑනේ. පොත නෑනේ. කොණ්ඩේ ගොතන එක තමයි ලොකුම ප්‍රශ්නේ. මොකද කොණ්ඩේ අම්මා තමයි ගෙතුවේ. අපේ ගෙදර පඩියක් තිබුණා. මම ඒ පඩිය පල්ලෙහා ඉන්න අම්මා උදේ ඉඳලා එහෙම කියලා තමයි කොණ්ඩේ නම් ගෙතුවේ. මගේ ප්‍රිෆර් මැච් එක. ඒක තරන්න ඕනේ ළඟට. ඒක තමයි තියෙන්නේ. බලමු. එහෙනම් අපි ලැස්ති. ගෙතදී නම් අම්මා ගොතන්නේ. අද නදී ගොතන්නේ. මේ තව එක්කෙනෙක් ඉන්නවා මේ ලෑස්ති වෙලා. එයා ගොතාගෙන ඉන්නේ. එයා ගොතාගෙන ඉන්නේ. අනේ අහිංසකයි. ඉතින් ඔයාගේ ඉස්කෝලේ මොකද කියන්නේ අපිට? මගේ ඉස්කෝලේ ඉස්කෝලේ බාලිකා. ඕ බලන්න ලස්සන. අහිංසකයි. ඔයාට අහිංසකාවියගේ මේක හම්බුණානේ සම්මානය. ඔව්. හොඳයි. දැන් එහෙම ගත්තුනොත් හම්බෙන්නේ නැති හින්දා ඒක ඒ කාලේ ගත්ත එක හොඳයි. සෑහෙන වෙලාවක් try කරලා කොණ්ඩේ ගොතා ගන්න බැරිම තැන අන්තිමේට ඉතින් නදී ළඟට ආවා. නදී ඉතින් අපි දෙන්නගේම කොණ්ඩ දෙක ගොතලා දුන්නා. අනේ ඉතින් කවද කාපු ටකරන්දනේ. අපි ඉස්කෝලේ යන්නයි හදන්නේ. කො නදී? ආයෙ උඩින් අපේ වීඩියෝ එක. අපි ආවා මගේ හස්බන්ඩ්ගේ ඉස්කෝලේට. හරි. අපි යමු ඉතින් ගිහින් බලමු මොකද වෙන්නේ කියලා මේ. දැන් ඉතින් ඕගොල්ලෝ අහයි මේ ගර්ල්ස්ලා මොනවද කරන්නේ තර්ස්ටන් බෑක් ටු ස්කූල් එකේ කියලා.
අපි ආවේ මෙයාලගේ කලාවුලෙලට. බලාගෙන ඉන්නකෝ. අපේ ඉවෙන්ට් එකකුත් තියෙනවා. මේ තව එක්කෙනෙක් ඉන්නවා ඉස්කෝලේ ඇවිල්ලා. අර ඉස්කෝලේ ඇවිල්ලා මේ හොරාට ෆෝන්ස් යූස් කරන ළමෙක් ඉන්නවා. ඔයා මොකද ඉස්කෝලේට හරක් වුණේ? ඒකනේ වැඩේ. තාත්තේ පිළිවෙල සෙල්ලමක් කෙනෙක්. අපි උදේ පෙළවට කලින් ඔයා ආවනේ දුවේ ඔයා හොඳ ළමෙක් නේ. මං තාත්තෙන් පැල්ලෙනවා. ඉනෝ කට්ටිය ගොඩක් ඉන්නවා අපි බලමු. අයියා හලෝ. මේ තව අඳුරන එක්කෙනෙක් ඉන්නවා මේ. හලෝ. කොහොමද ඔන්න ඉතින් කලාවුලට අපි ඩ්‍රාම එකක් කරනවා. අපි කියන්නේ ඉතින් මේ අයියලා මල්ලිට ටික එකතු වෙලා තමයි කරන්නේ. මමයි දිනක්ෂිත් ඔන්න චූටි කැලලක් එක කරා. ඉතින් මේ සාරංගය මට කියලා දෙනවා මොකද්ද මං කරන්න ඕනේ කියලා. මට රිබන් දෙකක් තිබුණ නැහැ මෙච්චර වෙලා. සචි අයිට රිබන් දෙකක් ගෙනත් දෙන්නකෝ. මෙයා මට රිබන් රෝලක් ගෙනත් දුන්නා. දැන් ඊට පස්සේ කිව්වා ඔක්කොම රිබන් ටික ගැට ගහ ගන්න කියලා. දැන් මේ ඔක්කොම රිබන් ගැට ගහන ගමන් ඉන්නේ මං නෑ මේ. තැන්ක් යූ සචි අය මගේ රිබන්. මට බැන්න රිබන් එක හරියට හපා ගන්න නැතුව. හොඳ මේක. සෝරි. ඔන්න ඕගලන්ට බලාගන්න පුළුවන් පැයක් ඇතුළත කොහොමද මේගොල්ලෝ ඩ්‍රාමා එකක් හදාගත්තේ කියලා. මං හිතන්නේ ෆුල් ඩ්‍රාම එක බලපු අයත් මෙතන ඇති. මොකද සංගීත දිනේ vlogs අපි මීට කලින් මේගොල්ලන්ගේ ෆුල් ඩ්‍රාමා එක අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඕගොල්ලන්ටත් කැමති නම් ගිහිල්ලා බලන්න පුළුවන්. ඒක මම මෙහෙට ආපු ගමන් ඔයා ගන්න ඔන්න ඉතින් ඊට පස්සේ අපි ආවා මෙයාලගේ කැෆටේරියා එකට. පරිප්පුයි පානුයි කන්න කියලා තමයි ආවේ. අපිට මෙතනින් එනකොටම වෝන් කරා පරිප්පු කනව නම් කිමිදුම් කට්ටලයක් අරන් යන්න පරිප්පු එකේ ඇට හොයන්න කියලා. හැබැයි අද නම් පරිප්පු එක හරිම රසයි. මේව කාලද හැදුනේ? අත් එහෙම ඇදුනේ ඔක්කොම. අයියගේ මල්ලිගේ දෙන්නගේ. ඔව්. අයියේ. ඔය බලන්න ඉස්කෝලේ කැන්ටින් එකෙන් මෙහෙම පාම්බාගේ පරිප්පුයි කාපු සෙට් එක. මේක දැස කාලද යනකට පාම් පරිප්පුත් එක. නෑ අපි දැන් වැඩ අපෙන් තමයි කෑවේ පොරෙන්. මෙයාලා කෑවා. සරි පාන් ෆයිට් දවස්. ඔල්ලගෙන. ඉතින් ගියා. අමාරු පානි පරිප්පු. ස්කූල් යුනිෆෝම් එකත් ඇඳගෙන කැන්ටින් එකේ පොරකකා පානුයි පරිප්පුයි කාපු හැටි ඔයාලටත් මතකද? මේ වගේ ලස්සන මතකයන් තියෙනවනම් අනිවාර්යෙන් අපිට කමෙන්ට් එකක් දාන්න. අපි ආසයි ඔයාලගේ මතක බෙදා ගන්න. ගොඩක් ගර්ල්ස් ස්කූල් වලට වඩා බොයිස් ස්කූල් වල තමයි මේ පානුයි පරිප්පුයි සංස්කෘතිය තිබුණේ. මම එහෙම පානුයි පරිප්පුයි කෑවේ ආෆ්ටර් ස්කූල්. පානුයි පරිප්පුයි කෑවේ නැති වුණාට එක බත් එක දිග අරගෙන පොර කකා කාලා ඇතිනේ නේද? බිත්තරේට රණ්ඩු වෙලා අන්තිමේට බත් නාගෙන ඒ වගේ ලස්සන අත්දැකීම් තියෙනවා නම් අනේ ප්ලීස් කමෙන්ට් එකකින් දාන්න. අපි ආසයි ඒව කියවන්න. අපි ආසයි ඒ වගේ අත්දැකීම් බෙදා ගන්න. පාංකාලම හරියන්නෙත් නෑනේ ආපු වැඩිත් කරන්න එපයි නේද? ඔන්න මේගොල්ලන්ගේ ස්කූල් බස් එක ඩ්‍රාම එක බලපු නැති කට්ටිය ඉන්නවා නම් මම චූටි ක්ලිප්ස් ටිකක් දාන්නම්. ෆුල් ඩ්‍රාම එකම බලන්න ඕන නම් මීට පල්ලෙහා තියෙන වීඩියෝ එක බලන්න. ඒක මාර ජොලි ඩ්‍රාම එකක්. ඔගොල්ලෝ ආස වෙයි. සාවිය අශෝකමාල. ඒ විතර නෙවෙයි මචං. ප්‍රේමයේ තව මචං සංකේතාත්මක කපල් ඉන්නවා මචං. හිතපන් ඊස් බොස් එකේ සෙනලත් රෝෂිනි සමිතා අතුල පාතිය සන්තෝෂ්. ඇයි මචං දිනක්සි සාරංග දිලිති සංගී මචං. ඔකේ නඩේ කුණා කස් කුරි මාමා. යා 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 යා.
හරි අල්ලගන්න. මචං කියන්නේ අපි ප්‍රශ්න අරගන්න ඕනේ. ඔබ කියපන් ප්‍රශ්නේ. ඒ මට අයියෝ ලැජ්ජ කරන්න බෑ තර්ස්ටන් එකකට ලැජ්ජයි. ඒ කොහොම අඬනවද නම් අපි ප්‍රශ්නවලදී අපි ප්‍රශ්නවල කොහොම මූණේ මිනිස්සුද මේක අද ගන්නත් අමාරුයි ඔය ඇඟිල්ල. අයියෝ මේ අපෝ 30 වසරක යුද්ධය බව නවත්තමු කොල්ලෝ අපි. අපිට මේ ප්‍රශ්නද මම ප්‍රශ්න දන්නේ මොකද්ද මේ ප්‍රශ්නේ? යාක ප්‍රශ්නේ. කතාව කියහන්කෝ. අයියේ යන්න දෙන්න. ඔයාලා මම කතාවට යන්න ඕනේ. කතාව කියන්න. එයාව දැක්කේ. කවුද එයා? එයාගේ ඇස් දෙක නැගිට ගල් දෙක අතේ දිලිසුනා. කොණ්ඩ කරල් දෙක මෙහෙම ලස්සනට බැඳලා. අයියා කියන්නේ එයා ඈතට එනකොට එයාගේ සුදු ගවුමත් එක්ක මෙහෙම යට කිරි බෝතල් දෙකක්. ආ අකුල්. එදා තමයි අයියා මං සෙවන්තිව මුලින්ම දැක්කේ. සෙවන්තියකට පෙම්බෙන්දා. නෑ ඒක නෙවෙයි. ආසා. ඉලෙන්න සෙවන්තියේ. ඉලෙන්න සෙවන්තියේ. ඉතිරි වැටුණාතෝ. ඇස් දෙක දැකලා දෙවන්නද ආදරේ කියනකොට අයියේ සිව්වන්දි මෙහෙම ඒ මොල්ලේ හන්දියේ මම මෙහෙම හිටගෙන ඉන්නකොට හරි මෙහෙම ආවයි ළඟට මෙහෙම ළඟට බැලලා මේ මංගල් මෙහෙම යනවා සුවඳ දැනෙනවා මම ක්ලාස් එකේ මෙහෙම ගිහලා වාඩි වුණා මේ පැත්ත බංකුව අර පැත්ත බංකුව මම මැද එහා පැත්තේ සෙව්වන්දි ඌ සෙව්වන්දි සෙව්වන්දි අයියේ සෙව්වන්දි කියනවා අයියේ සෙව්වන්දි කියනවා මම බලනවා මෙහෙම අත්තිය අතරින් මෙහෙම බැලුවා මේක බලන්නේ දැන් බැලුවා සෙව්වන්දි කො බලලා අයියෝ මට ලැජ්ජයි අයියේ සෙව්වන්දි ලැජ්ජයි කමඩ නෑ ගැත්ත වැඩ කරන්න එපා සන්නස. එහෙම මොකද කොල්ලට එහෙම මොනවද ජෝක් කැල්ලෙන් ගන්න? නෑ සර් නෙවෙයි සෙව්වන්දි ගැහුවා අඩෝ ගැත්ත වැඩ කරන්න එපා සම්මත. සෙව්වන්දි මොනවද කියන්නේ බා සෙව්වන්දි මොනවද කියන්නේ බා සෙව්වන්දි පොලේකින් ගැහුවේ ඒ සෙව්වන්දි තාම ලියනවද නෑ සෙව්වන්දි එකේ බලාගෙන ඉන්නවා පොලේ මෙතන හරි නේසුද මට මේ ගන්න ඒ වහන් ඉන්නවනේ අයියෝ මම ගන්න ගියාම මගේ පුලෙන් ගත්තා අත මේ උඩනවා පාවිච්චිය වැඩි ගිලි කෙලින් කරපා පොලේ ගන්න බෑ අත මේ උඩනවා අයියෝ මගේ අපි සපෝට් එකක් දෙන්න ගන්න අයියෝ ගත්තා හරි පෙන්නන්නේ ඇයි හරි පෙන්නන්නේ සෙවන්දි ඔබේ කවුරුත් දැක්කොත් එහෙම හරි අයියෝ අයියෝ දෙක පියාන නිදා ගන්න මට බෑ මට නිදන්න බෑ කිතුරෙකුල ගලන මනසේ ඇවිදින ඔබ මට නිදන්න දෙන්නේ නෑ හිත එක්තන් කර නිදන්න හැදුවත් ඒතත් ඔබද
ටේටු ටේටු මූ මේක මෙගා එකක් කරගත්තා නේ. දැන් ඉතින් ආයෙ අදහන්කෝ. අනේ ඔබලා මම කතා වන්නකෝ මට කියන්න දැන් සෙව්වන්ති කොහමද ලියන ගමන් ඉන්නේ? මම ලියනවා සෙවන්දි ලියනවා ලියනවා මම දන්නවා ඔය මට ගහන්න ඔය කොලේ ලියන්නේ හරි ගන්න ලියනවා ඒ ලියලි ඉවර වෙන්නේ නැද්ද බං? නෑ ලියලා ඉවරයි කොලේ ඉවරනවා කොලේ මේක ඉවර ගන්නවා මම සෙවන්දි කුලි කරා සෙවන්දි කුලි කරා මන් දිහා බැලුවා මන් දිහා ආදරෙන් බැලුවා මේක කරලා ගත්තා කැවුවා අඩෝ මට නේ වැදුනේ. හරි මට රිදුන්නේ නැහැ. ඒ මොන මට පොඩ්ඩක් රිදුනා කෝටා මම සුඛ හිතනවා බං. රිදුන්නේ නැහැ බං රිදුන්නේ නැහැ. මට රිදුනා මට ලෙවේ කැවුවේ මූණ ගැව්වේ. අඬන්නේ. එදත් ඒකේ මන්දිරා ලෙවේ බැලුවේ එයාට වැඩ කරන්න පාදේ උවන්දී. සෙව්වන්තර මූ කියන්නේ බා එදත් කොලෙන් ගාලා තියෙන්නේ මට නෙවෙයි මූට. ඉස්සරහා යා පැත්තේ ඉන්න මේ කාට සෙව්වන්ති බබරයි. සෙව්වන්ති යකෝ. නිදහස පසු කරවි මට හිමි දෙනුවන දුටු විට සදපාන දුවේ ඔබ නිදුමා සිටනා අපේ Hi, boys. Are we missed our bus? Hi, Nana. Thank you so much for letting us go in your Thurston College school bus. නමත් නෑ. What a beautiful bus. You guys are so organized, Nana. So nice. I hope you have school buses coming all over from the country, no? Yeah. So sweet. Honey boys, we need a small favor. චොක්ලට් වැඩි නේද Flavor නෙමෙයි යන්නේ මගේ favor. උදව්වක්. අනේ පව් කරදරයක් වෙලාද කොහෙද අයියේ Planning to do a Kalaudala at our school. We need some help from you. ආයෙත් උදව් කිල්ලද We are planning to do a nice, beautiful drama. ඩාමා Yes. Sweet. You mean you guys have done Shakespeare? So why don't you guys come and help us with our drama? Then all of us can have so much fun and a great time. ටයිම් 7:30 Hi. මචං කෑවද? කිව්වා උඹට තර්ස්ටන් එකේ හම්බෙලා තියෙන යාළුවෝ ටික නම් ආයේ සුපිරි කියලා. අලුත් ඉරක් දෝගේ ඉදට දැනෙනවා ඔන්න ඕක තමයි මෙයාලා පැයින් හදාගත්ත ඩ්‍රාම එක. කොහොමද? හොඳයිද? ඔන්න එන ෆුල් ඩ්‍රාම එකත් බලලා අපිට කමෙන්ට් එකක් දෙන්න ඕන හරිද? ඊට පස්සේ ඔන්න කට්ටියම එකතුලා සින්දුත් කිව්වලු. ඔන්න බලන්නකෝ. අප පාසල් ගිය කාලේ යාළුවෝ අරගෙන වෙන ඔන්න ඉතින් කලාවලල නම් ඉවරයි.
දැන් අපි අංකු බලන්න මගේ හස්බන්ඩ්ගේ ටීචර්ස්ලා ටිකව හම්බ වෙන්න. මෙයා කර දඟ වැඩ ටික අහගන්න ඕන මොනවද කියලා එකින් එක. මිස් මොනවද මතක මං ගන්න. මට දේවල් ගොඩයි. මිස්ගෙන් ගුටි කාපුවා විතරයි මට කියන්න. ගුටි කාපුවා බැනුම් අහපුවා. ඒ වුණාට සමාජ දෙරියට ඒකක් ගත්තනේ කොල්ලා. ඒ වුණාට සමාජ දෙරියට ඒකක් ගත්තනේ කොල්ලා. නැත්තම් අද මෙහෙම නෑ. මේ ප්‍රශ්න මමත් අහන්න ඕන. ඔව් අහන්න බලන්න. මෙහෙම නෑනේ එහෙනම් නැද්ද පුතේ. මේ මං ගැන මොනවද කියන්න තියෙන්නේ? මේ මං චූටි කාලේ මට ඩාන්ස් එක කරන්න මිස් කුමාර මිස්. ඒකම සම්බන්ධනේ අපි හිතුවේ ඔයා ඉන්නේ නැති වෙයි කියලා. ඔව්. ඇයි දිග කලිසම් යන්ද ඔයා? මොකද? ඇයි ඔයා දිග කලිසම් යන්නේ? මේ ඔක්කොම මං තරවටු කරලා හදාගත්ත දරුවෝ මට හිතුණා අර කහනකොට කියන්න තමයි මොකක් කර කියලා. අර රූපාලේගේ වොයිස් එකකට එනකෝ චතුර වගේ පන්තියේ කියලා. හලෝ. ඔයගොල්ලෝ කොහොමද රට ඉඳලාමද කිලින්ම ආවේ එතකොට මේ ස්ටේජ් එකට? කොහොමද ටස්ටන් කොල්ලෙක් බැන්දම තියෙන එකේ මැනික කියන්නේ. මැනික කියන්නේ. මොකද්ද මැනික? මැනික කියන්නේ කොල්ලෙක් බැන්දම තියෙන මොකද්ද ඒක? ඔයාගේ අක්කිට තියෙන ඇදී තමයි කියන්නේ. ඔයාට හැමදාම උදේට කියනවා නේද? මොකද අක්කින්න කියලා කියන්නේ. මොකද අක්කිට නෙමෙයි. ඔය වයිට් නෙමෙයි. ඔයාගේ වයිෆ් කියන ටිකම තමයි මට කියන්න තියෙන්නේ. අන්න ඒක උදේම නැගිටලා මූණ කඩ හොදලා දත් මැදලා ඔයා නම් උදේ නැගිටිනවනේ අයියෝ ඔයා පත්තරේ නැගිටින්නේ නැද්ද? නැගිටින්නේ නැද්ද? ඔයා පත්තරේ කියවන්න යනවනේ උදේ. Thank you, sir. මේ හරි සර් හරියන්නේ ඉස්සන්නේ. මේ අයියා තමයි. හරි සර් හරි. අයියා පර්සනලි ගේම්ස් කැප්ටන්ලා ඉන්නකොට මම යනවා පළාත් තරග වලට අයියාත් එක්ක. හරිද? එතකොට අපිට ප්‍රැක්ටිස් කරන්න කවුරුත් නැහැ. මම ගිහිල්ලා සුගතදාසගේ මුලින්ම දිව්වා රබර් කාපට් එකේ මේ ස්පයික්ස් නැතුව කකුල් දෙක හැම ගිහිල්ලා අයියා තමයි මට මුලින්ම ස්පයික්ස් දාලා දුන්නේ. තාත්ති අරන් දෙන්නේ. ටෙලියයි. මාර කතා කරන්නේ. ළඟදී මතක කියලා මෙසේජ් එකක් දැම්මා අයියාගේ මේ ප්‍රොෆයිල් එක ගම්බෙලා. තේරි නේ කකුල් ටික දුවලා රබර් කාපට් එකේ සුගතදාසගේ. අයියාගේ ලොකු දරපොත් දාගෙන දීලා ස්පයික් දෙක දාලා. සයිස් එක වැඩි කියලා ලොකු සයිස් එකක් දාගෙන. නෑ මේක ඩාන්සින් කරේ. ඔව් මම අඬ මුවා කී ස්පයික් එක මට කියන්නේ ඒකේ මම ඩාන්සින් කරන්න කිව්වා. මට මොකක්ද නේ කියන්නේ? මට කියනවා Sambro kisi bolo rada jaboy deketi wanga ki ita do shora chati hari games manga kiya mata මොකක්ද දන්නද වෙන්නේ මට තාලෙට කියන්නේ කිව්වා මම ඩාන්සින් කරන්න ගියා මට මොකක්ද දන්නද වෙන්නේ මම මචං ආවේ අන්තිම ඒ කියන්නේ අන්තිම මාස එකමාරක් දෙකක් කියලා දැන් සංගීතයට ආවේ හරිද මම එතකන් චිත්‍ර ආරෝමය කරලා ඉන්න වටකින් ආවා හරිද ඔන්න සංගීතයේ වීරක්‍රියා හරි නෑ 10 15 ඔය සෙක්ෂන් එකේ දැන් මම ඇවිදගෙන එනවා දැන් කමාරින් පස්සට ගේද හරිද එතකොට මම මොකක් හරි එකට දැන් මම නිකන් ළමයි දිහා ළමයි පන්ති වල ඉන්නවද කියලා වගේ නිකන් බලාගෙන ඉන්නකොට මෙයා ඩෙස්ක් එක උඩ නැගලා තව කොල්ලෝ ටිකුත් එක්ක හොඳට අයියෙන් සින්දු කියනවා හැබැයි අපරාධ කියන්නේ බෑ මාව දැක්ක විතරයි කඩලා ගරුක කොල්ලෙක් ඉන්නේ ඒක තියෙනවා පුතේ තමයි වෙනිස් කොලල් වෙනිස් කොලල් නෑනේ ඒකනේ කියන්නේ Turn back to ඉතින් මැනිකට හැපිද happy like a frog. රහිම එකෙන් කව මේ තියෙන මැනික රහිම හොට්ලේ මේකට තියෙන අපේ පුදුම අන්තර් සහ සම්බන්ධයක් තියෙනවා රහිම එකෙන් කනවද හැමදේම තියෙනවා අන්න මේ ඉන්නේ මේ කොල්ල මාරුත් කරලා ඇඳු මේ ඔබ යන්න එපා ඉතින් බබි අර මේ තර්ස්ටන් මේ රහිම මේ ඉන්නේ ඔයා මේ තර්ස්ටන් මේ රහිම මේ මම අර ඉන්න පිටිපස්සෙත් ආ ඉන්න ඔව් අර අදේ හරිද යන් එන්න කන්න ඒ කොච්චර හැපිද නේ යන් අපි චූටි කාලේ එයා ඉන්න රහිම එක මේ අයියා මේකට ඇවිල්ලා මුනේ තියෙන සිටියා අනේ මම දන්නේ සතුට සතුටක් තියෙන පුදුම සතුටක් මෙයා අපි ඉන්න කාලේ
ඔන්න ඉතින් ලස්සන මතක ගොඩක් එක්ක ලස්සන දවසක නිමාව. අන්තිමට කොහොමරි මගේ හස්බන්ඩ් රහිමකින් බිරියානියකුත් තරන් දුන්නා. අපි කට්ටියම ඉතින් මෙන්න මේ විදියට අද දවස නිමා කරනවා. තවත් ලස්සන vlog එකක් අරගෙන ඉක්මනට එන්නම්. එතකන් subscribe කරලා තියාගන්න සංගීත දිනී vlogs. ආදරේ ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.